අයබෝන් මිත්‍රවරුනි මැද පෙරදිග ගැටුම් වල තත්ත්වය තවත් උත්සන්න කරමින් බලාපොරොත්තු නොවන වෙනස්කම් කරමින් අද ජේමන ආණ්ඩුව ජේමනයේම සනාගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කරන්න කටයුතු කරා. ජේමන් ආණ්ඩුව ඇයි ජේමනයේම සනාගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කරන්නේ? මේකත් එක්ක වෙන්න පුළුවන් වෙනස්කම් මොකක්ද? එතකොට මේ ප්‍රහාර දීමෙන් පස්සේ ඒ කියන්නේ සනා ගුවන් තොටුපළ සහ සනා නගරය පාලනය කරන හුති අන්සාරල්ලා කණ්ඩායම හුති ආණ්ඩුව ප්‍රකාශ කරන ගත්තා මේ ප්‍රහාර එල්ල කරේ යේමනය නෙමෙයි, මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ යේමන ආණ්ඩුව නෙමෙයි, සෞදි අරාබියයි මේ ප්‍රහාර එල්ල කරන්නේ. ඒ නිසා සෞදි අරාබියත් එක්ක මේ ප්‍රහාරයෙන් පස්සේ අවුරුදු 4ක් තිස්සේ තිබෙන සාමගිවිසුම් සටන් විරාමයේ මෙතනින් ඉවරයි. අපි සෞදි අරාබියට නිසි පිළිතුරු ලබා දෙන්න සූදානම් කියලා අන්සාරල්ලා හුති කණ්ඩායම ප්‍රකාශ කරලා තියෙනවා මේ වෙලාව වන විට. එතකොට ජාත්‍යන්තර මාධ්‍ය ජාත්‍යන්තර යුද්ධ විශ්ලේෂකයින් මැද පෙරදිග තත්ත්වයේ මේ අලුත් වෙනස් වීම ගැන අවධානය යොමු කරලා කියනවා බොහෝ විට නුදුරු අනාගතයේදී අන්සාරල්ලා හුති කණ්ඩායම සෞදි අරාබියට නැත්නම් ජේමන ආණ්ඩුවට ප්‍රහාර එල්ල කිරීමට බොහෝ දුරට ඉඩ තියෙනවා කියලා. එහෙම වුණොත් මොකක්ද වෙන්නේ? එහෙම වුණොත් නැවත වතාවක් මැද පෙරදිග තත්ත්වය තවත් අර්බුදයක් බවට පත් වෙනවා. මැද පෙරදිග තවත් යුද පෙරමුණක් නිර්මාණය වෙන එක වළක්වන්න බෑ. දැන් මේ විදිහට කතාව ගලපගෙන එද්දි මේකේ අවදානම පේන්න තියෙනවා. හැබැයි ප්‍රධානම කාරණය තමයි මෙතනදී ඇයි ජේමන් ආණ්ඩුව තමන්ගේම රටේ සනා ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල කරන්න කියලා. අපි මේ කතාව මුලින් බේරගෙන ඉමු. ආසන්නම සිදුවීම තමයි ජේමන් ආණ්ඩුව අද දහවල් ජේමනයේ සනා ගුවන් තොටුපළට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ගුවන් ප්‍රහාරයක්. මේ ගුවන් ප්‍රහාරය එල්ල කරන්න හේතු විදියට ජර්මනයේ ආණ්ඩුව ප්‍රකාශ කරලා තියෙන්නේ අන්සාර් අල්ලා හුති කණ්ඩායමේ නියෝජිතයන් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කොමේනිගේ අවමගුලට සහභාගී වෙලා නැවත වතාවක් තමන්ගේ රටට එද්දී සනා ගුවන් තොටුපළට ගොඩ බහින්න හදද්දී ඒ ගුවන් යානය ගොඩ බහින එක වළක්වන්න තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ කියලා. ඒකත් එක්කම මේ ප්‍රහාරය නිසා ගුවන් තොටුපළේ දාවන පතය සහ ඒ පර්යන්තයේ බොහෝ ස්ථානවලට අලාභ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා හුති කණ්ඩායමේ ගුවන් යානය ගොඩ බස්සන අවස්ථාව ලැබිලා නැහැ. ඒ නිසා උන් වෙන ගුවන් තොටුපළකට ගොඩ බස්සන උත්සාහ කළා දෙනවා. එතෙන්ටත් ප්‍රහාර එල්ල කළා තියෙනවා. අවසානයේ උන් අතිරේක ගුවන් තොටුපළක් පාවිච්චි කළා තමයි ගුවන් යානය ගොඩ බස්සලා තියෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ තමයි හුති කණ්ඩායම කියන්නේ මේ පහර දෙන්නේ අපිට සෞදිය මිසක් ජේමන් ආණ්ඩුව නෙමෙයි, නිසා අපි සෞදියට නිසි ප්‍රතිචාර දක්වන්න සූදානම්ව ඉන්නවා කියලා. දැන් මේ තත්ත්වය මේ විදිහට වර්ධනය වෙද්දී අපිට සිද්ධ වෙනවා බලන්න ජේමනයේ ඇත්තටම සිද්ධ වෙමින් තියෙන්නේ මොකක්ද කියලා. මොකද ජේමනයේ පරිපාලනය ජේමනයේ කවුද පාලනය කරන්නේ? ඇයි ජේමනයේ ආණ්ඩුව ජේමනයේම ගුවන් තොටුපළකට පහර දෙන්නේ කියන මේ කතාව අපිට පොඩ්ඩක් ලියා ගන්න වෙනවා. ඒකට අපිට අතීතයට යන්න වෙනවා. 1990ට කලින් ජේමනයේ තියෙන කොටස් දෙකකට උතුරු යේමනය සනා නගරයේ සිට සනා තමයි යේමනයේ අතීත පැරණි අගනගරය වෙන්නේ. උතුරු යේමනය කියන කොටස පාලනය වෙන්නේ සනා නගරය කේන්ද්‍ර කරගෙන වෙනම රාජ්‍යයක් වෙනම රටක් විදිහට පාලනය වෙනවා. දකුණු යේමනයේ කොටස පාලනය වෙන්නේ ඒඩන් නගරයේ ඉඳන් වෙනම රාජ්‍යයක් විදිහට පාලනය වෙනවා. කණ්ඩායම් දෙකක් තමයි පාලනය කරන්නේ. නමුත් 90 දශකයට පස්සේ ජාත්‍යන්තර මැදිහත් වීමකින් මේ රටවල් දෙක මේ කොටස් දෙක එක ජේමන් රජයක් බවට පත් කරා. එකත් එක්ක තවදුරටත් යේමනය බෙදුම්වාදයෙන් තොර තනි රටක් බවට පත් වුණා. හැබැයි මේක එච්චර කාලයක් තිබුණේ නැහැ. මොකද යේමනය පදනම් කරගෙන යේමනයේ ජීවත් වෙච්ච ජන වර්ග සහ ආණ්ඩුව අතර ගැටුම් පටන් ගත්තා. ඒකත් එක්ක යේමනයේ ආණ්ඩුවට විරුද්ධව එක එක කල්ලි ත්‍රස්තවාදී කණ්ඩායම් නැගී සිටින්න පටන් ගත්තා. ඒ අතරින් යේමනයේ ජන කොට්ටාශ විශේෂයෙන්ම යේමනයේ පැරණි ජනගෝත්‍ර කීපයක් එකතු වෙලා හදාගත්තු සංවිධානයක් තමයි අන්සාර් අල්ලා එහෙමත් නැත්නම් හුති සංවිධානය කියලා කියන්නේ. ඉතින් ඔවුන් තීරණය කරා ආණ්ඩුවට විරුද්ධව අවි අතට ගන්න ඔවුන් කඳුකර ප්‍රදේශවල ඉඳන් ආරම්භ කරපු මේ ගරිල්ලා ව්‍යාපාරයේ පස්සේ ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන සංවිධානයක් බවට පත් කරගන්න හැකියාව ලැබුණා. ඒකත් එක්ක ජේමන් ආණ්ඩුවට එරෙහිව ප්‍රතිවාදී සංවිධානයක් අන්සාර් අල්ලා හුති නමින් බිහි වෙන්න පටන් ගත්තා. ඉතින් පහුකාලිනව බලද්දී එක පැත්තක් ආණ්ඩුව පාලනය කරමින් ඉන්නවා. ඒ කියන්නේ යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් ආණ්ඩුව, මේකට කියන්නේ
PLC කියලා, ඒ කියන්නේ Presidential Leadership Council කියන ක්‍රමවේදය ඒ නමින් හඳුන්වන කණ්ඩායම තමයි මේ ආණ්ඩුව පාලනය කරන්නේ. ජෙමන් ආණ්ඩුවට එරෙහිව හුති අන්සාරල්ලා කණ්ඩායම අනෙක් පැත්තේ ඉඳන් ප්‍රතිවිරුද්ධව කටයුතු කරනවා. කාලෙත් එක්ක විශේෂයෙන්ම 90 දශකයන් පස්සේ අන්සාරල්ලා හුති කණ්ඩායම ටික ටික ශක්තිමත් වෙනවා. මොකද ඒකට හේතුව තමයි ඔවුන්ට ඉරානය උදව් කරනවා. ඉරානය පස්සෙන් ඉඳගෙන හුති කණ්ඩායමට උදව් කරනවා, අවිබලය සපයනවා, ශක්තිමත් කරනවා, අවිපුහුණුව දෙනවා. ඒකත් එක්ක ටික ටික හුති කණ්ඩායම විශාල වෙනවා. ඒකත් එක්ක යේමනයේ ආණ්ඩුවට අන්සාරල්ලා හුති කණ්ඩායම ප්‍රබල අභියෝගයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් විදියට යේමන් ආණ්ඩුවට මේ PLC එකට උදව් කරමින් ඉන්නේ වෙද්දි සෞදි අරාබිය. සෞදි අරාබිය තමන්ගේ ආසන්න රාජ්‍යයක් විදියට යේමනයේ ජාත්‍යන්තරව පිළිගත් ආණ්ඩුවට උදව් කරමින් ඉන්නවා හුති ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කරන්න. එතකොට දැන් කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක පැත්තකින් යේමන් ආණ්ඩුව උදව් කරනවා සෞදිය, අනිත් පැත්තකින් ඉන්නවා අන්සාරල්ලා හුති කණ්ඩායම ඔවුන්ට උදව් කරනවා ඉරානය. එක පැත්තකින් ප්‍රොක්සි වෝ එකක් යේමනයේ ඇතුළේ නිර්මාණය වෙනවා. ආණ්ඩුව සහ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක්, රටවල් දෙකක් ඔවුන්ට උදව් කරනවා. මේ අතර තවත් කණ්ඩායමක් බිහි වෙනවා. විශේෂයෙන්ම යේමනයේ ආණ්ඩුවට උදව් කිරීමේ බලාපොරොත්තුවෙන් තවත් කණ්ඩායමක් බිහි වෙනවා. උන් හඳුන්වන්නේ STC කියලා, Southern Transitional Council කියලා බිහි වෙන මේ STC කණ්ඩායම මුලින්ම සෞදි අරාබියේ සහාය දක්වන යේමන් ආණ්ඩුවට උදව් කරන පාර්ශවයක් විදියට දකුණු කොටස පාලනය කරමින් කටයුතු කරනවා. මේ STC කණ්ඩායමට කාලෙත් එක්ක උදව් කරන්න පෙළඹෙනවා එක්සත් අරාබි එමිර රාජ්‍ය. එක්සත් අරාබි එමිර රාජ්‍ය STC කණ්ඩායමට උදව් කිරීමත් එක්ක උන්ට අවිබලය පුහුණුව ලබා දීමත් එක්ක උන්ට විශාල කණ්ඩායමක් වෙනවා. විශාල කණ්ඩායමක් වෙලා උන් යේමන් ආණ්ඩුවට විරුද්ධව, ඒ කියන්නේ උන් පටන් ගත්තේ ආණ්ඩුවත් එක්ක කවුවල හුති ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරන්න. නමුත් දැන් කාලෙත් එක්ක දැන් මේ STC කණ්ඩායම තීරණය කරනවා අපිට මේ විදිහට ආණ්ඩුවට කටයුතු සහය දක්ව ඉන්න බෑ. අපි පැරණි 90ට කලින් තිබිච්ච දකුණු යේමනය බිහි කරන්න ඕන. දකුණු යේමනය බිහි කරලා ඒක අපේ පාලනයේ තියෙන රාජ්‍යයක් බවට පත් කරන්න ඕන කියන යෝජනාව එනවා. එහෙම කරලා උන් යමන් ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න ගන්නවා. විශේෂයෙන්ම ගිය අවුරුදු 2025 කාලයේදී උන් වේගෙන් වර්ධනය වුණා. ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වෙන්න ගත්තා. නමුත් මේ ආණ්ඩුව ඇතුළෙම තමයි, ඒ කියන්නේ මේ STC කණ්ඩායමේ නායකයා හිටියෙත් යේමන් ආණ්ඩුව, ඒ කියන්නේ PLC කණ්ඩායම ඇතුළෙමයි හිටියේ. ඔහුගේ නම තමයි අපි නම සඳහන් කරොත් අයිදරස් අල් සුබේදි. ඔහුගේ නායකත්වයෙන් තමයි, සුබේදිගේ නායකත්වයෙන් තමයි STC කණ්ඩායම තිබුණේ. නමුත් එතනදී යේමන් ආණ්ඩුව තීරණය කරනවා සුබේදි නායකත්වයෙන් ඉවත් කරන්න. ඔහු Presidential Leadership Council එකෙන් ඉවත් කළා. ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් කරනවා. ඒ වගේම STC කණ්ඩායමට එරෙහිව ප්‍රහාර එල්ල කරන්න පවා යේමන් ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඒකත් එක්ක STC කණ්ඩායම විසිර යනවා. නායකයා සුබේදි රටෙන් පිට වෙලා යනවා. ඒක නිසා තවදුරටත් STC කණ්ඩායමට යේමන් ප්‍රදේශයක්, යේමනයේ ඒ කියන්නේ උන්ට බලය හිමි ප්‍රදේශයක් නැති සුළුතර කණ්ඩායමක් බවට පත් වෙනවා. දැන් එතකොට යේමනයේ පාලනය සිද්ධ වෙන්නේ මෙහෙමයි. යේමනයේ දකුණ සහ නැගෙනහිර කොටස, ඒ කියන්නේ ඒඩන් නගරය එක්ක බැඳුණු දකුණ සහ නැගෙනහිර කොටස පාලනය කරන්නේ ජාත්‍යන්තරව පිළිගත් යේමන් ආණ්ඩුව, ඒ කියන්නේ PLC Presidential Leadership Council එක. නායකත්වය දරන්නේ රෂාඩ් අල් අලීම්. 2022 ඉඳන් තමයි ඔහු නායකත්වය දරන්නේ PLC කණ්ඩායමට. එතකොට අන්සාරල්ලා හුති කණ්ඩායම උතුර සහ වයඹදික් කොටස පාලනය කරනවා. ඔවුන් සනා නගරය ඔවුන්ගේ පාලනයේ තියාගෙන ඉන්නවා. හුති අන්සාරල්ලා කණ්ඩායමට දැන් නායකත්වය දරන්නේ අබ්දුල් මාලික් අල් හුති. ඔහුගේ නායකත්වයෙන් තමයි දැන් හුති කණ්ඩායම කෙමෙන් කෙමෙන් ශක්තිමත් වෙන්නේ. ඒ වගේම දැන් පාලනය කරද්දී අපි දැන් භූගෝලීය පාලනය කරන ආකාරය කිව්වා. මේ වෙද්දී සනා නගරය සහ ආසන්න ඒ කලාපේ පාලනය කරමින් තියෙන්නේ හුති ත්‍රස්තවාදී. ඔවුන් රතුමුහුදේ පාලනය තමන්ගේ අතට අරගෙන තිනවා. මේ ත්‍රස්තවාදී කණ්ඩායමක් කිව්වොත් දැන් අද වෙද්දී ඔවුන් ත්‍රස්තවාදී විදිහට කටයුතු කරන්නේ නැහැ. උන්ට ආණ්ඩුවක් ඉන්නවා, ඇමතිවරු ඉන්නවා, උන් මිනිස්සුන්ගෙන් බදු එකතු කරනවා, පරිපාලන කටයුතු ක්‍රියාත්මක කරනවා, වෙළඳ කටයුතු වලට මැදිහත් වෙනවා. ඒ කියන්නේ යේමන් ප්‍රධාන ආණ්ඩුව වගේම තවන් පාලනය කරන කලාපේ අන්සාරල්ලා කණ්ඩායම ක්‍රියාත්මක වෙනවා. එතකොට ඔවුන්ට තියෙන ප්‍රධානම ශක්තිය තමයි ඔවුන් තමයි රතුමුහුදේ පාලනය, යේමනයේ රතුමුහුදේ කොටස පාලනය දරන්නේ. ඊටත් වඩා වැදගත් දේ තමයි මෙතන තියෙනවා ඊටමත් වැදගත් තැනක්. විශේෂයෙන්ම බබ් අල් මණ්ඩාබ් සමුද්‍ර සංධිය පාලනය කරන්නේ අන්සාරල්ලා හුති කණ්ඩායම. ඒ නිසා
මේ විද්‍ය ජාත්‍යන්තරව මේ ගැටුම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වෙන්නත් එක හේතුවක් වෙලා තියෙනවා. එතකොට දැන් අපි කිව්වා ඇයි මේ ප්‍රශ්නේ ඇයි සෞදි ආණ්ඩුව සමාවෙන්න ඇයි යේමන් ආණ්ඩුව යේමනේම සනා ගුවන්තොටුපළට පහර දෙන්නේ. මොකද සනා නගරය සහ ප්‍රදේශ පාලනය වෙන්නේ අන්සාර් අල් හූති කණ්ඩායම යටතේ. PLC එහෙමත් නැත්නම් යේමනේ ජාත්‍යන්තර පිළිගත් ආණ්ඩුව ඒඩන් ප්‍රදේශය පදනම් කරගෙන ක්‍රියාත්මක වෙනවා. උන් එතන ඉඳන් පහර දෙනවා සනා ගුවන්තොටුපළට සනා නගරයට ඒ අන්සාර් අල් හූති කණ්ඩායමට එරෙහිව. එතකොට මේ කණ්ඩායම් දෙක පහුගිය කාලේ යුද ගැටුම් අතහැරලා හිටිය කාලයක් විශේෂයෙන්ම 2022 අවුරුද්දේ ඉඳන් සෞදි අරාබිය සහ හූති ත්‍රස්තවාදීන් අතර සටන් විරාමයක් තියෙනවා. උන් කාලයක් තිස්සේ ගැටුම් තිබුණා. ඒකට ඉරානය උදව් කරා. නමුත් 2021 ඉඳන් සටන් විරාමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ සටන් විරාමය නිසා හූති කණ්ඩායම පාඩුවේ හිටියා. කිසිම ගැටුමකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් මේ ඉරානය සහ මැද පෙරදිග ඊශ්‍රායලය ඇමරිකාව දැන් මේ මැද පෙරදිග පටන් ගත්ත ගැටුමත් එක්ක ඉරානයට සම්බන්ධ ඉරානය උදව් කරන ත්‍රස්තවාදී කණ්ඩායම් තුනක් මූලිකව ඉන්න එකක් තමයි පලස්තීනයේ හමාස් කණ්ඩායම, ඒ වගේම ලෙබනනේ හිස්බුල්ලා කණ්ඩායම සහ යේමනේ හුති කණ්ඩායම. දැන් මේ වෙද්දී දැන් මේ දක්වා හමාස් කණ්ඩායම මුලින්ම මේ ගැටුමට සම්බන්ධ වුණා ඊශ්‍රායලය ගාසා තීරයට පහර දීමත් එක්ක. ඒ වගේම දැන් ලෙබනනේට ඊශ්‍රායලය පහර දෙනවා. ඒ නිසා හිස්බුල්ලා කණ්ඩායමත් ඉරානයේ උදව් කරන හිස්බුල්ලා කණ්ඩායමත් මේ යුද්ධයට පැටළුණා. යේමනේ අන්සාර් අල් හූති විතරයි ඉතුරු වෙලා හිටියේ මේ යුද්ධයට ගෑවෙන්නේ නැතිව. හැබැයි බොහෝ දෙනෙක් අනුමාන කරා කොයි මොහොතේ හරි ඉරානය වෙනුවෙන් හෝ නැත්නම් වෙන හේතුවක් මත අන්සාර් අල් හූති කණ්ඩායමත් මේකට මැදිහත් වෙන්න පුළුවන් කියලා. දැන් එතෙන්ට අවිල්ලා තියෙනවා. දැන් ඔවුන් චෝදනා කරනවා සෞදිය තමයි අපිට මේ පහර දෙන්නේ. ඒ නිසා සෞදියත් එක්ක තවදුරටත් අපි සටන් විරාම නැහැ. අපි සෞදියට පෙරලා පහර දෙන්න සූදානම් කියලා. අපි මේකට ප්‍රතිචාර දක්වන්න සූදානම් කියලා. ඒකත් එක්ක අපිට අවධානය යොමු කරන්න වෙනවා හදිස්සියවත් දැන් මෙතනින් එහාට යේමනේ හූති කණ්ඩායම සෞදි අරාබියට හරි නැත්නම් යේමන ආණ්ඩුවට PLC කණ්ඩායමට හරි පහර දෙන්න පටන් ගත්තොත් මොන වගේ තත්ත්වයක්ද මේ නිර්මාණය වෙන්නේ කියලා. ප්‍රධානම කාරණේ තමයි අනිවාර්යයෙන්ම හූති සහ සෞදිය හෝ හූති සහ යේමන ආණ්ඩුවත් එක්ක ගැටලුවක් ඇති වුණොත් මැද පෙරදිග තත්ත්වය තවත් නරක අතට ගිහිලා තවත් යුද පෙරමුණක් නිර්මාණය වෙනවා. දැන් මේ වෙද්දී ඇමරිකාව ඉරානයට පහර දෙනවා හොමුස් සමුද්‍ර සංධිය පදනම් කරගෙන. ඉරානය පහර දෙනවා කුවේට්, බහරේන්, ඕමාන් මේ රටවල් වලට පහර දෙනවා. අවස්ථානුකූලව ඉරාකයටත් පහර දෙනවා ඉරානය. ඒ නිසා මේ ආසන්න කලාපයේම ගැටුම් එක සටන් පෙරමුණක් තියෙනවා. අනිත් පැත්තෙන් ඊශ්‍රායලය පහර දෙනවා ලෙබනනයට. ඒ නිසා ලෙබනනය සහ ඊශ්‍රායලය අතර තවත් යුද පෙරමුණක් තියෙනවා. දැන් යේමනේ හුති කණ්ඩායම සෞදියත් එක්ක ගැටුමක් පටන් ගත්තොත් තුන්වෙනි යුද පෙරමුණක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ සමස්ත මැද පෙරදිග කලාපයේම මේ ගල්ෆ් කලාපයේම යුද පෙරමුණු තුනක් යටතේ ගිනි ජාලාවක් බවට පත් වෙන නියමිතයි. හුති අන්සාර් අල්ලා කණ්ඩායමත් මේ ගැටුමට මැදිහත් වුණොත්. අනිත් කාරණේ තමයි ප්‍රධානම දේ වෙන්නේ. මොකද මේ වෙද්දී මේ මැද පෙරදිග කලාපයේ තෙල් ලෝකයට යන ප්‍රධාන මාර්ග දෙකයි තියෙන්නේ. එකක් තමයි මේ ගල්ෆ් බොක්ක හරහා එන හොමුස් සමුද්‍ර සංධිය, අනිත් එක රතු මුහුද හරහා ගමන් කරන බබ් අල් මන්දාබ් සමුද්‍ර සංධිය. මේ වෙද්දිත් හොමුස් සමුද්‍ර සංධිය ඉරානය ආවරණය කරගෙන ඒක බ්ලොක් කරගෙන නාවික ගමනාගමනය සීමා කරලා තියෙනවා. ඒ නිසා ලෝකයේ තෙල් සැපයුමට, ගෑස් සැපයුමට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇමරිකාව එතන උත්සාහ කරනවා එකඟතාවයකට අවිල්ල හරි නැත්නම් යුද්ධ කළා හරි සමුද්‍ර සංධිය ඕපන් කරලා තියාගන්න. එතකොට මේ වෙද්දිත් ලෝකෙන් පහෙන් එකක් තෙල් සහ ගෑස් ගමන් කරන මාර්ගය අවහිර වෙලා ඉවරයි. එතකොට අනිත් පැත්තෙන් යම් හේකින් දැන් හුති ත්‍රස්තවාදීන් සෞදි අරාබියත් එක්ක හරි යේමන ආණ්ඩුවත් එක්ක හරි ගැටෙන්න පටන් අරගෙන ඔවුන් තීරණය කරොත් හදිස්සියවත් මේ බබ් අල් මන්ඩාබ් සමුද්‍ර සංධිය වහලා තියන්න. එහෙම වුණොත් නම් ලෝකේ බරපතල අර්බුදයක් නිර්මාණය වෙනවා. මොකද තවත් ලෝකේ තෙල් සැපයුමෙන්, ගෑස් සැපයුමෙන් සම්පූර්ණ 50% විතර නතර වෙන තැනටපත් වෙවි. එහෙම වුණොත් එනිසා මේ ප්‍රශ්නය දැන් මේ අද යේමන් ආණ්ඩුව සනා නගරයේ ගුවන් තොටුපළට ප්‍රහාර එල්ල කළා. අන්සාර් අල්ලා හූති කණ්ඩායමට යම් කිසි විදියට මේ යුද්ධයට පොළඹව ගන්න උත්සාහ කිරීම ඇතුලේ සෞදි අරාබිය මේක පිටිපස්සෙන් ඉන්නව නම් මේ මොහොතේ වුන් කරන්න උත්සාහ කරන්නේ මේ අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගෙන හූති ත්‍රස්තවාදීනුත් මේ යුද්ධය ඇතුළට අරගෙන ඇවිල්ලා මේ ප්‍රශ්නය තවත් නරක අතට ගෙනියන්න කියන එක විතරයි කියන්න තියෙන්නේ. මේක මේ මට්ටමින්ම විසඳගත්තේ නැත්තම්. හැබැයි දැන්
අපිට පේනවා මේක මේ මට්ටමින් විශ්ත ගන්න බැරි වෙයි. මොකද ඉරානයේ ආධ්‍යාත්මික නායකයාගේ අවමගුලට ගිහිල්ලා එන ගුවන් යානයට විශේෂයෙන්ම හූති අන්සාර් අල්ලා කණ්ඩායමේ ප්‍රධාන පෙළේ විධායක මණ්ඩලීය නියෝජිතයන් එන ගුවන් යානයට තමයි මේ ගොඩ බාන්න දෙන්නේ නැතුව ප්‍රහාර එල්ල කරන්න යෙමන් ආණ්ඩුව. සමහර විට ඒ ප්‍රහාර වලින් ගුවන් යානයට හානියක් වුණා නම් මේක තත්ත්වය තවත් දරුණු වෙන්න තිබුණා. ඒ නිසා දැන් බොහෝ විට යෙමන් ආණ්ඩුවත් එක්ක හරි සෞදි අරාබියත් එක්ක හරි අන්සාර් අල්ලා හූති කණ්ඩායම ඕනෑම මොහොතක ගැටුමක් ආරම්භ වෙන්න ඉඩකඩ තියෙනවා. එහෙම වුණොත් මැද පෙරදිග තත්ත්වය අතිශයින්ම නරක වේවි. අපි මම හිතන්නේ මේ දක්වා අපිට කතා කරන්න බැරි වුණා මට මේ මගේ channel එකේ කතා කරන්න බැරි වුණා අන්සාර් අල්ලා හූති කණ්ඩායම ගැන. මම බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ ඉතිහාසය විශේෂයෙන්ම මේ කණ්ඩායම ගැන දැනගෙන ඉන්න ඕන. මොකද මේ මැද පෙරදිග ප්‍රශ්නේ තේරුම් ගන්න නම් මේ කණ්ඩායම් ගැන මේ ත්‍රස්තවාදී කණ්ඩායම් ආණ්ඩු කල්ලි ගැන අපිට දැනගන්න වෙනවා. මම බලාපොරොත්තු වෙනවා වීඩියෝ එකක් කරන්න සම්පූර්ණයෙන්ම කොහොමද හූති කණ්ඩායම බිහි වෙන්නේ, මොනවද බලපාපු හේතු, අද වෙද්දි මොනවද තියෙන්නේ කියලා මේ සම්පූර්ණ ඔවුන්ගේ ඉතිහාසය සහ වර්තමාන තත්ත්වය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ එකත් ඉක්මනට අප්ලෝඩ් කරන්න. ඉතින් අපි දැන් දිනෙන් දින අලුත් වෙන මැද පෙරදිග යුද පෙරමුණේ තත්ත්වය, සටන් තත්ත්වය ගැන කතා බහ කරනවා. ඒ නිසා මේ තොරතුරු බෙදා හදා ගන්න. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඒ වගේම ඔබේ අදහස් දක්වන්න. මොකද ලෝකය වෙනස් වෙමින් තියෙනවා. ලෝකය කෙමෙන් අර්බුදයකට යමින් ඉන්නවා. ඒ අර්බුදය ලංකාවේ අපිටත් බලපානවා. ඒ නිසා මේ ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක සෑහෙන වැදගත් වෙයි. එහෙනම් ආපහු මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් හැමෝටම ආයුබෝවන්.